අද අපි යන්න හදන්නේ ට්‍රින්කෝමලී වලට. එක දවසකින් කොහොමද ට්‍රින්කෝ වල ඇවිදින්න වගේම අපි පැය 4කින් විතර ප්ලෑන් කරපු අපේ ජර්නි එක කොහොමද කියලා අද අපි බලමු. අපි උදේ 10ට විතර තමයි මේ ගමන යමු කියලා හිතුවේ. ඉතින් අපි මුලින්ම බැලුවේ බුකින් දාන බස් එකක් තියෙනවද කියලා. ට්‍රින්කෝ යන ලක්ෂරි බස් වල සීට්ස් ඔක්කොම බුක් කරලා තිබ්බේ වීකෙන්ඩ් එක නිසා. ඒ වුණාට සොරි සම්පත් කියලා ට්‍රින්කෝ යන ලක්ෂරි බස් එකේ සීට්ස් 5ක් විතර තිබ්බා. මේක හවස 2:00ට තමයි කොළඹෙන් පිටත් වෙන්නේ. ඉතින් අපි සීට්ස් දෙකක් බුක් කරලා පැය 4ක් විතර තියෙන නිසා ඉක්මනට අපි රෙඩි වුණා. මේක අපිට කිලෝමීටර් 250ක් විතර තියෙන ටිකක් දුර ගමනක්. අපි කඩවත හයිවේ ස්ටෑන්ඩ් එකෙන් තමයි බස් එක නැග්ගේ. හවස 3:00 විතර වුණා කඩවතට බස් එක එද්දි. මේක කොළඹ ඉඳන් ට්‍රින්කෝ යන්න ළඟදී දාපු ලක්ෂරි බස් එකක්. කලින් නම් සුපර් ලයින් විතරයි කොළඹ ඉඳන් ට්‍රින්කෝ ලක්ෂරි බස් වලින් ගියේ. මෙයාලා ළඟදී දාපු නිසා අනිත් ලක්ෂරි බස් වලට වඩා ගොඩක් ගණන් අඩුයි ටිකට්. එක්කෙනෙක්ට රුපියල් 1800ක් වගේ තමයි උනේ. මේක අලුත්ම යූටර්න් බස් එකක්. ඒ නිසා හොඳ කම්ෆර්ටබල් රයිඩ් එකක් තිබ්බා. මේක මීරිගමින් හයිවේ දාලා තමයි යන්නේ. ඒ නිසා ඉක්මනට මේ ගමන යන්න පුළුවන්. රෑ 9 වගේ වෙද්දි ට්‍රින්කෝ වලට යනවා කියලා තමයි කිව්වේ. අපි යන ගමන් තමයි හොටෙල්ස් බුක් කරගත්තේ. මේ දවස්වල ට්‍රින්කෝ ඔෆ් සීසන් නිසා හොටෙල් එකක් බුකින් දාගන්න එක අමාරුනේ නෑ. අපි හවස 5 වෙද්දී කුරුණෑගලට ආව හයිවේ එකෙන්. තව කිලෝමීටර් 150ක් විතර තියෙනවා මේ ගමන යන්න. අපි ඊළඟට බැලුවේ පහුවෙන්දට එන්න බස් එකක් බුකින් දාගන්න. අපි යන්න දාගත්ත සොයුරු සම්පත් බස් එකේ සීට්ස් ඔක්කොම බුක් වෙලා තිබ්බේ එන්න. ඒ නිසා අපි සුපර් ලයින් එකේ ලක්ෂරි බස් එක බුක් කරගන්න බැලුවා. ඒත් සීට්ස් 4ක් විතර තමයි තිබ්බේ. අපි ඉක්මනටම බුක් කරගත්තා. අපි දැන් යන බස් එකට වඩා සුපර් ලයින් එකේ ටිකට්ස් ගණන් එක්කෙනෙකුට රුපියල් 2200ක් වගේ වෙනවා. හවස 6 වගේ වෙද්දී දඹුල්ලට ආවා. තව කිලෝමීටර් 100ක් විතර තමයි තියෙන්නේ. දඹුල්ලේදී විනාඩි 20ක් විතර තේ බොන්න නැවතුවා. මෙයාලා හොඳ රෙස්ටොරන්ට් වල නවත්තන නිසා අපිත් මොන හරි ගන්න කියලා බැලුවා. ඔයාගේ ප්ලේන් නම් අපි දැන් රෑ 9 වෙද්දි ට්‍රින්කෝ වලට ආවා. පැය 5මාරක් විතර තමයි මේ ගමනට ගියේ. ඒ වෙලාව අපිට දැනෙන්නේවත් නෑ. හොඳ කම්ෆර්ටබල් රයිඩ් එකක් මේ ගමනේ තිබ්බා. බස් ස්ටෑන්ඩ් එකේ නම් කිලෝමීටරයක් විතර තමයි අපි බුක් කරපු හොටෙල් එකට තියෙන්නේ. ඉතින් අපි පික්මි එකක් දාගත්තා මේ ගමනට. අපි දාගත්තේ සෙල්ලමා කියලා ට්‍රින්කෝමලේ බීච් එකයිනෙම තියෙන හොටෙල් එකක්. මෙයාලගේ සර්විස් එක නම් ලොකුවට රෙකමන්ඩ් කරන්න බෑ. ඒ වුණාට හොටෙල් එක බීච් එක අයිනේ තියෙන නිසා අපිට ගොඩක් ලේසි වුණා. හොටෙල් එකේ බැල්කනි වීව් එක නම් ලස්සනට තිබ්බා. මේ දවස්වල වාරකන් නිසා මුද නම් ගොඩක් සැරයි. අපි නාන්න බලාගෙනාවට මේ නාන්න බෑ. මේ වාරකන් ඔක්තෝබර් to ෆෙබ් වෙනකම් මේ ඔෆ් සීසන්. ඒක නුඹ සැර වැඩි මේ නාන්න බෑ ගිලිනවා. මුහුද පැත්තෙන් සන්රයිස් එක තියෙන නිසා උදේට මාරම ලස්සන වීව් එකක් තමයි තියෙන්නේ. කොළඹ පැත්තට තියෙන සන්සෙට් එකට වඩා ඒක වෙනස්ම එක්ස්පීරියන්ස් එකක්.
අපි දැන් හොටෙල් එකෙන් චෙක්අවුට් වෙන්න යන්නේ උදේම අපි පිටත් වෙනවා දවසම අපිට ඇවිදින්න තියෙන නිසා. රූම් එක නම් හොඳට තිබ්බා ඒ වුණත් මෙයාලගේ ස්ටාෆ් එකේ සර්විස් එක නම් ලොකුවට රෙකමන්ඩ් කරන්න බෑ. ඒ වුණාට හොටෙල් එකේ CVV එක හොඳ නිසා අපිට හොඳ තැනක් වුණා මේක. අපේ ඊළඟ ප්ලෑන් එක උදේට කන්න තැනක් හොයාගන්න එක. මේ දවස්වල ඔෆ් සීසන් නිසා කඩවල නම් ගොඩක් වහලා. අපි හිතන් හිටපු කඩ ඔක්කොම වහලා ඔෆ් සීසන් නිසා ඒ නිසා අපිට ගොඩක් දුර ඇවිදින්න වුණා කන්න කඩයක් හොයාගන්න. අපි තැනක් හොයාගෙන එද්දී ශ්‍රී පුරාණ කියලා වෙජිටේරියන් රෙස්ටෝරන්ට් එකක් හම්බුණා අපිට. උදේවරු නිසා ගොඩක් සෙනග හිටියා ඒ වුණාට අපිට මේක වෙලාව හැටියට හොඳ තැනක් වුණා. අපි හිතුවට වඩා මෙයාලගේ සර්විස් එක නම් මාරම හොඳයි. කෑමත් අපි ඩික්මට ගෙනත් දුන්නා. ඒ වගේම කෑමත් මෙයාලගේ හොඳට තිබ්බා. වෙජිටේරියන් ඉන්දියන් කෑම කන්න රෙකමන්ඩ් කරන්න පුළුවන් තැනක් තමයි මේක. අපි ඊළඟට යන්නේ ට්‍රින්කවිල්ල යන්න ආසාවෙන් හිටපු තැනක් වෙන ඩියර් පාක් එකට. ට්‍රින්කවල මෝ ටවුන් එකේ හැමතැනම හිටියත් ඩියර් පාක් එකේ ඉන්න අය ගොඩක් හීලයි මිනිසුන්ට. ඒ නිසා යාලට කෑම දෙන්න වගේම යාලා වත ගන්නත් අපිට පුළුවන් වෙනවා එතනදී. එයා ඉන්නේ මුවන්ට දෙන්න කෑම ගන්න පුළුවන් මෙතනින් අපිට එක ප්ලේට් එකක් රුපියල් 200ක් වුණා. Muna pena. Merah depan. Nih mau dia. ඉතින් මෙතන මෝ 30ක් 40ක් විතර ඉන්නවා. මෙයාලට ඉන්න මෙතන ලොකු ඒරියා එකක් හදලා තියෙනවා. ඉතින් එයාලට කරදරයක් කරන්න නැතුව ට්‍රින්කෝ වල මොහොත් එක්ක ඉන්න පුළුවන් හොඳම තැනක් තමයි මේ ඩියර් පාක් එක.
අපි ඊළඟට ෆෙඩ්‍රික් කොටුව මැද්දෙන් යන්න හදන්නේ කෝනේශ්වරම් කෝවිලට. ඉතින් කොටුව මැද්දෙන් කඳවුරටම ලස්සන පාරකින් තමයි යන්න තියෙන්නේ. ඒ නිසා අපි පයින්ම කඳවුරට යන්න හිතුවා කිලෝමීටර් 2ක් විතර තිබ්බත්. මීටර් 60ක විතර එලෙවේෂන් එකක් තියෙන්නේ මේ පොඩි කන්දේ. මුලින්ම අපි ෆෙඩ්‍රික් view point එකට ගිහිල්ලා තමයි view එක බලන්න හිතුවේ. මෙතනින් ටිකට් ගන්න ඕනේ එක්කෙනෙක්ට රුපියල් 120ක් වගේ තමයි වෙන්නේ. කෝනේශ්වරම් එන අය ෆෙඩ්‍රික් view point එකට එන්නේ නැහැ. යාලා කෙලින්ම කෝවිලට යන නිසා. ඒ නිසා මෙතන ගොඩක් සෙනග රැඳෙන්නේ නැහැ. නිදහසේ view එක අපිට බලන්න පුළුවන්. මෙතන අපි හිතුවටත් වඩා ලස්සන view එකක් තමයි තිබ්බේ. කෝනේශ්වරම් කෝවිලත් ලස්සන මෙතන බලා ගන්න පුළුවන්. ඊළඟට අපි කෝනේශ්වරම් කෝවිලට තමයි ඇතුල් වුණේ. අවුරුදු 2000කටත් වඩා පරණ ඓතිහාසික ස්ථානයක් තමයි මේක. 1624 දී පෘතුගීසීන් මේ කෝවිල විනාශ කරාට පස්සේ ආයෙ 1960 දී හදපු කෝවිල තමයි අද අපි මේ දකින්නේ. අපි මේ ආවි දවල් 1ට විතර කෝවිලට. ඒ වුණාට උදේවරුවයි හවසරුවයි තමයි කෝවිල view එක බලන්න හොඳම වෙලාව. අපි ඊළඟට බීච් එකේ නාන්න ප්ලෑන් කරන් හිටියත් මේ දවස්වල වාරකන් නිසා නාන්න දෙන්නේ නැහැ කොහෙවත්. ඒ නිසා අපි ඩ්‍රීම් ගාඩන් හොටෙල් එකට ගියා පූල් ඇක්සස් ගන්න. කෝනේශ්වරම් ඉඳන් කිලෝමීටර් 5ක් විතර තිබ්බ මෙතෙන්ට. ට්‍රින්කෝ ඔෆ් සීසන් නිසා මේ හොටෙල් එකෙත් සෙනගීටියේ නෑ ගොඩක්. ඒ නිසා පූල් එක අපිට නිදහසේ පාවිච්චි කරන්න පුළුවන් වුණා. පැය දෙකෙන් ප්ලෑන් කරලා ට්‍රින්කෝ ආපු ට්‍රින්කෝ ආවා. ඇවිල්ලත් ප්ලෑන් කරා මොකද කරන්නේ. අද දවල්
දෙකට ප්ලෑන් කරනවා මොකද කරන්න කියලා. පස්සේ ෆයිනලි ප්ලෑන් කරා බීච් එක යන්න බෑ මේ දවස්වල බීච් එක සරයි. ඒ හින්දා අපි පූල් එකක් හොයාගන්න කියලා. පස්සේ හොටෙල් එකට ගියා. රෑට අපි හොටෙල් එකෙන් කෑම ගන්න හිටියත් අපි දැක්කා KFC එකක් තියෙනවා ට්‍රින්කෝ වල මේ කිට්ටුවම. ඉතින් අපි එතෙන්ට යන්න පිටත් වුණා පික්මි එකක් දාගෙන. ට්‍රින්කෝ වල පික්මි වල යන එක ලාභයි. මේ ගමනට අපිට කිලෝමීටර් 2ක් විතර තිබ්බත් රුපියල් 80යි වැටලා තිබ්බේ. අපි හිතුවට වඩා ලොකු KFC එකක් මෙහි තිබ්බේ. ඒ වුණාට ටවුන් එකේ ඉඳන් කිලෝමීටර් 5ක් විතර දුරින් තමයි මේ KFC එක තියෙන්නේ. අපි දැන් ඉන්නේ KFC එකෙන් පස්සේ බස් ස්ටෑන්ඩ් එකට යන්න ඕන. අපි බස් එක ගන්න. බස් එක තියෙන්නේ 10ට කිලෝමීටර් 4ක් තියෙනවා මේ බස් ස්ටෑන්ඩ් එකට යන්න. එතන අපි වෙලා තියෙන නිසා පයින් යන්නද කියලා බැලුවේ. පයින් යනවද? හැබැයි පික්මී තියෙනවා. මේ පික්මී නම් ගණන් අඩුයි. අපිට බස් එකට වෙලා තියෙන නිසා පික්මි එකකින් ආයෙ ට්‍රින්කෝමලේ බීච් එකට යන්න තමයි ප්ලෑන් කරේ. මෙතන ඉඳන් කිලෝමීටර් 6ක් තියෙනවා බීච් එකට. පික්මි එකේ රුපියල් 250යි මේ ගමනටත් වැටුනේ. අපි දැන් බීච් එකට ආවා. මෙතන ගොඩක්ම පාළුයි. වාරකන් නිසා සහ ඔෆ් සීසන් නිසා මෙතන කවුරුත්ම හිටියේ නැහැ. අපි දැන් ට්‍රින්කෝ බීච් එක ගාවට ආවා. දැන් වෙලාව 9:10යි. අපේ බස් එක පැය කාමරක් විතර ඉන්න ඕනේ මේ බස් එක බුකින් දාලා බස් එක ගන්න. මේ ඔෆ් සීසන් නිසා බීච් එකේ කවුරුත්ම නැහැ. අපි විතරයි ඉන්නේ. මේ ඉන්නවා ඉතින් පැක් විතර මෙතෙන්ට. අද වැඩක් තියෙනවා පිටට. අද ශාන්ට සර්ප්‍රයිස් එකක් තියෙනවා. මගේ දවුරියකට මම අරගත්ත බෝඩ්ඩු දෙක තියෙනවා මෙතන මගේ නමත් ගහලා. විශාලට අපේ බේබේ. තනුෂා මරි. මට කිව්වේ නෑනේ ඔයාලට බෝට්ටු තියෙනවා කියලා. සර්ප්‍රයිස් එකක්. ඔයා මා ඩ්‍රින්ක් එකතු කරන් ආව තමයි මම මට මේක දෙන්නේ. දවල්ට වඩා රෑට බීච් එක ගොඩක්ම සැරයි වාරකන් නිසා. ඒ නිසා බීච් එකට බහින්න ඉඩක් තිබෙම නැහැ. ට්‍රින්කෝ බීච් එකෙන් බස් ස්ටෑන්ඩ් එකට යන්න අපි පිටත් වුණා. මෙතන ඉඳන් මීටර් 500ක් විතර තමයි තියෙන්නේ. මේ තමයි අපි ට්‍රින්කෝ වලට ආපු සොයිරු සම්පත් ලක්ෂරි බස් එක. මේකේ අපිට බුකින් දාගන්න බැරි වුණා සීට්ස් ඔක්කොම බුක් වෙලා තිබ්බ නිසා. අපි යන සුපර් ලයින් බස් එක රෑ 11යි කාලට තමයි ට්‍රින්කෝ බස් ස්ටෑන්ඩ් එකෙන් පිටත් වෙනවා කිව්වේ. ඒ වුණාට 10 වෙද්දි ස්ටෑන්ඩ් එකට බස් එක එනවා. පිටිපස්සෙන්නේ ඔව් ඒක. අපි අන්තිම මොහොතේ බස් එක බුක් කරපු නිසා අන්තිම පේලේ සීට්ස් තමයි අපිට තියෙන්නේ. ඒත් අපි හිතුවට වඩා හොඳ කම්ෆර්ටබල් සීට්ස් මේකේ තිබ්බා.
අපි තව පැයක් ඉන්න ඕනේ බස් එක පිටත් වෙන්න. ඒ වගේම 11 කාල වෙද්දී ට්‍රින්ක් වලින් බස් එක පිටත් වුණා. ඉතින් අපිට කිලෝමීටර් 250ක පැය 5ක විතර ගමනක් තියෙනවා ආයෙ ගෙදර යන්න. ඉතින් මේ වගේ vlog එකකින් ආයෙ අපි හම්බෙමු.